සුබ දවසක් ඔයාලා හැමෝටම රසලෝකයේ විත්තම YouTube channel එකට වෙනදා වගේම අදත් ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකේ මම ඔයාලට ගෙනාවේ උකුවට රසට චිකන් කරියක් හරියට හදාගන්න විදිය. ඉතින් මේ හදන චිකන් කරිය බොරේට උයනවා කියලාත් අපි කියනවා. මේ වගේ හොඳ උකුවට රස ග්‍රේවි එකක් විදිහට තමයි චිකන් එක උයාගන්නේ. එහෙනම් අපි දැන් බලමු මේ රස චිකන් කරිය කොහොමද හදාගන්නේ මොනවද අපිට ඕන කරන්න කියලා. මෙතන මම චිකන් ග්‍රෑම් 500ක් අරගෙන තියෙනවා. හොඳට සෝදලා පිරිසිදු කරලා අරගෙන දැන් මේකට ලුණු කුඩු තේ හැඳි එකකුයි ගම්මිරිස් කුඩු තේ හැඳි එකකුත් දාලා චිකන් ටික හොඳට කලවම් කරගන්න. එහෙම කලවම් කරලා චිකන් ටික මැරිනේට් වෙන්න ටිකක් පැත්තකින් තියලා මම ඊළඟට පෑන් එකක් ලිපේ තියාගත්තා. ඊට පස්සේ පෑන් එකට ගාගත්ත පොල් මේස හැඳි දෙකක්, හාල් මේස හැඳි දෙකක්, ඒ වගේම පොඩි කුරුඳු පොත්තක්, කරාබු නැටි 3ක්, එනසල් කරල් 3ක් දාලා දැන් මේ ටික අඩු ගින්දර ටිකක් වෙලා බැද ගන්න. ලිපේ ගින්දර ගොඩක් වැඩි කරගන්න එපා. අඩු ගින්දරේ විනාඩි 3-4ක් වගේ පොල් වල ලාවට දුඹුරු පාට එනකම් බැද ගන්න ඕනේ. මේ විදිහට ලාවට දුඹුරු පාට වීගෙන ඉද්දි මම දැන් ඊළඟට මේකට දා ගන්නවා මිරිස් කුඩු මේස හැඳි දෙකක්. ඊළඟට අමු 3-5 කුඩු තේ හැඳි එකක්. තව බෙදපු 3-5 කුඩු තේ හැඳි එකකුත් දාලා දැන් මේ ටික ටිකක් තද පාට එනකම් හොඳට කලවම් කරලා බෙද ගන්න. අපි දාගත්ත මිරිස් 3-5 ඒ වගේම අනිත් දේවල් හොඳට බැදුනහම හොඳ සුවඳක් එනවා මේකේ. දැන් මේ විදිහට තද දුඹුරු පාට වෙනකම් බැදුනට පස්සේ මේක ලිපෙන් අයින් කරලා දැන් මේ ටික කුඩු කරගන්න ඕන බ්ලෙන්ඩ් කප් එකකට දාලා කෑලි නැති වෙනකම් හොඳට කුඩු කරලා ගන්න. මේ හදාගත්ත 3-5 කුඩු එකෙන් තමයි අපි හදන චිකන් කරිය ගොඩාක් රස වෙන්නේ. ඉතින් ඒකෙන් හොඳ රසක් වගේම හොඳ උකු ගතියට ඒ වගේම චිකන් එක බොරේට රසට හදා ගන්න පුළුවන් මේ 3-5 කුඩු එකෙන්. ඊට පස්සේ මෙතන මම පොඩියට කපාගත්ත බී ලුණු ගෙඩිය, සුදු ලුණු බික් 4ක්, අම්මිරිස් කරල් 2ක්, තක්කාලි ගෙඩියක්, ඒ වගේම කරපිංච කොර ටිකක් අරන් තියෙනවා. දැන් මේ ටික මම බ්ලෙන්ඩ් කරගන්න හදන්නේ. මේ ටික බ්ලෙන්ඩ් කප් එකකට දාලා හොඳට පේස්ට් එකක් වගේ නිකන් බ්ලෙන්ඩ් කරලා ගන්න ඕනේ. කෑලි නොහිටින්න මෙහෙම පේස්ට් එකක් වගේ නිකන් බ්ලෙන්ඩ් කරගෙන ඒකත් තියලා දැන් අපි ඊළඟට චිකන් එක හදාගන්න පටන් ගමු. මැටි හැලියක් ලිපේ තියලා මම ඒකට පොල් තෙල් මේසෙන්දි 3ක් දාගත්තා. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ උළුහල් තේ හැඳි භාගයයි අබැට තේ හැඳි භාගයක් දාලා අබැට පුපුරගෙන එද්දි මම දැන් ඊළඟට රම්පේ කොලයක් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි කලින් බ්ලෙන්ඩ් කරගත්ත තක්කාලි ලුණු පේස්ට් එක දැන් එකතු කරගන්න. එහෙම එකතු කරලා විනාඩියක් දෙකක් වගේ හොඳට කලවම් කරලා මේක ටෙම්පරාදු කරගන්න ඕනේ. මෙහෙම හොඳට ටෙම්පරාදු කරගත්තට පස්සේ දැන් ඊළඟට අපි කලින් හදාගත්ත 3-5 කුඩු මිශ්‍රණයත් මේ වෙලාවේ එකතු කරගමු. එකතු කරලා ලිපේ ගින්දර මේ වෙලාවේ ටිකක් අඩු කරලා තියාගෙන හොඳට කලවම් කරගන්න. 3-5 ටිකත් මේ විදිහට පේස්ට් එකත් එක්ක හොඳට කලවම් කරගත්තට පස්සේ දැන් මම චිකන් ටික එකතු කරගන්නවා. චිකන් ටිකත් හොඳට කලවම් කරගන්න. මේ 3-5 චිකන් වලට හොඳට අල්ලනකම් විනාඩි 3-4ක් වගේ මේ විදිහට කලවම් කරලා චිකන් ටික මෙහෙම ටිකක් බැදෙන්න දෙන්න. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලන අතරේ වට කරන්න පුංචි මතක් කිරීමකුත් තියෙනවා. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් තාම channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන පුංචි subscribe button එක click කරලා එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. හරි ඊට පස්සේ කලින් මම චිකන් දාගත්ත බෝල් එකෙන්ම වතුර කෝප් එකක් එකතු කරලා දැන් මේ චිකන් එක අඩු ගින්දරේ උයා ගන්න ඕනේ. දැන් පියන වහලා විනාඩි 10ක් 12ක් අතර වෙලාවක මේ චිකන් එක හොඳට උයා ගන්න. දැන් හරියටම විනාඩි 10කට පස්සේ තමයි මම පියනාරි ඉන්නේ. මේ වෙලාවේ චිකන් එකේ හොඳ සුවඳක් එනවා. ඒ වගේම චිකන් කරිය හොඳ උකු ගතියකට තියෙනවා. ඉතින් මේ විදිහට තමයි චිකන් එක අපි බොරේට උයාගන්නේ. ඔයාට පේන ඇති මේ චිකන් කරිය හොඳ රස පාටට තියෙන. ඉතින් ඔයාට මේකේ හොදි ගතිය වැඩි වගේ නැතව මේක හින්දෙන්න ඕන නම් විනාඩි 2-3ක් වගේ ලිපේ තියාගත්තාම මේ චිකන් කරිය ග්‍රේවි එක හොඳ උකුවට එනවා. මේ වෙලාවේ චිකන් කරිය ලුණු රස එහෙම බලලා තව මදි නම් ඔයාට ලුණු එකතු කරගන්න පුළුවන්. මම තව ලුණු චුට්ටක් එකතු කරගන්නවා. ඉතින් මේ විදිහට චිකන් කරිය හැදුවාම හරියම රසයි. බත්, පාන්, රොටි, ඉන්දියාප්ප වගේ ඕනම එකක් එක සෙට් වෙන රසම රස චිකන් කරිය එක. ඔයත් එහෙනම් මේ විදිහට චිකන් කරිය හදලා බලන්නකෝ කොච්චර රසද කියලා. දැන් පුළුවන් අපිට මේක ලිපෙන් අයින් කරගන්න. ඔයා හැමදාම එකම විදිහට නම් චිකන් කරිය හදන්නේ මේ විදිහට හදලා බලන්නකෝ. හදලා රස කොහොමද කියලාත් මට කියන්න. ඉතින් මේ විදිහට බොරේට හැදුවම මේ චිකන් කරිය හරියම රසයි.
වෙනදා වගේම අදත් මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න. මේ වීඩියෝ එක ගැන ඔයාගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා. ඒ වගේම ඔයා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක click කරලා එකතු වෙන්න. මගේ Facebook page එකත් follow කරන්න. එහෙනම් අපි තවත් දවසක රසවත් recipe එකකින් හමු වෙමු. ඔයාට සුබ දවසක්.